මගේ හොඳම යාළුවා දවසක් මගෙන් ඇහුවා කෙනෙක් ඔයාට ඇත්තටම ආදරේ බව ඔයා දැනගන්න කොහොමද කියලා. මං එයාට කිව්වා සමහර වෙලාවට ඒක දැනෙනවා. අපේ සම්බන්ධය වෙනුවෙන් එයා ගන්න වෙහෙස හරහා මට ඒක දැනෙනවා කියලා. ඊට පස්සේ එයාට උත්තරේ දුන්නා. එයාට කෙනෙක් ආදරේ බව දැනෙන්නේ කොහොමද කියලා එයා කිව්වා. එයා කිව්වේ මෙහෙම. කාලය තමයි මගේ උත්තරේ. කෙනෙක් ඔයාට ආදරේ බව දැනගන්න පුළුවන් එයා ඔයාට දෙන කාලය දිහා බලලා. මිනිස්සෙක් තීරණයක් ගත්තම ඔයාගේ ළඟ ඉඳගෙන ඔයාට අනන්න ඉඩ දීලා ඉවසීමෙන් ඒ දිහා පැයක් විතර බලන් ඉන්න. එතන තියෙන ආදරයක්. එයාට කරන්න වෙන වැඩ සිය ගාණක් තියෙද්දි යන්න තැන් තව ඕන තරම් තියෙද්දි අනන ඔයාගේ ළඟට වෙලා ඉඳගෙන ඉන්නවනම් එයා ඔයා වෙනුවෙන් ගත්ත පැහැදිලි තීරණයක් තියෙනවා. දීර්ඝ දුරකථන ඇමතුම් දීර්ඝ කතා බහවල් වෙහෙස කර දවස් ඇතුළත ෆෝන් අතර එහා මෙහා වෙන කෙටි පණවිඩ මේ ඔක්කොගෙම එකතුව තමයි කාලය. ඔයාට ඇත්තටම ආදරේ නොකරන කෙනෙක්ට අමාරු එයා වෙනුවෙන් කාලය කැප කරන්න. කිසි කෙනෙක් කැමැත්තෙන් තමන්ගේ කාලය වෙන කෙනෙක් වෙනුවෙන් කැප කරන්නේ නැහැ. ආදරේ නැත්නම්. එයා එක කිව්ව දවසේ නම් ආදරයක ප්‍රමිතිය මනින්න මම ඉගෙන ගත්තා. කාලය. තව කෙනෙක් එයාගේ පැවැත්ම මොහොතකට නවත්තලා මං වෙනුවෙන් ජීවත් වෙන එක දැකීම තමයි ආදරය දැනෙන බලගතම මොහොතවල් වලින් එකක් වෙන්නේ. ඒ නිසා කාලය මතක තියාගන්න.